හොඳත් ප්‍රසන්නාදී දෙවියන් වහන්සේට. හොඳ බලවත් ලෙස අත්පොසන්නා දෙන්න සෙනෙහවන්තය. නිකන්. සෝමනාථ යහපත්. හාලෙලුයා. දැන් යහපත් කියන්නේ දෙවියන් වහන්සේ යහපත් කියලා. God is good. ස්වාමීන් වහන්සේ යහපත්. අපේ දෙවියන් වහන්සේ යහපත්. හාලෙලුයා. ඉතින් සෙනෙහවන්තය මම ඔබත් කතා කරන්න යන්නේ සභාව පැව පොළොව තුල තියෙන එක පරමාර්ථයක්. සෙනෙහවන්ත එක පරමාර්ථයක්. සභාවක තිබෙන සභාව කියලා කියන්නේ මේ බිල්ඩින් එක නෙමෙයි අපිට පවුල කියලා කියන්නේ ගේ නෙමෙයි. හර සෙනෙහවන්තය. හරිද? අපි හෝම් කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ සෙනෙහවන්තය ඒ නිවස කියලා කියන්නේ යම් කණ්ඩායමක්. හරිද? පවුල කියලා කියන්නේ කණ්ඩායමක්. බිල්ඩින් එකක් නෙමෙයි. හරිද සෙනෙහවන්තය. හැබැයි මේ පවුල පවතින හදන බිල්ඩින් එකට කියනවා නිවස හවුස් හෝම් කියලා සෙනෙහවන්තය. හැබැයි සෙනෙහවන්තය පවුල කියන්නේ මේක ඇතුළ ජීවත් වෙන්න ආව අය. හලෙලුයා සෙනෙහවන්තය. ඒකට සභාව කියලා කියන්නේ මේ බිල්ඩින් එක නෙමෙයි. සභාව බිල්ඩින් එක සෙනෙහවන්තය හදනවා සභාව ඒ කියන්නේ ඒ පවුලට අවශ්‍යයි. හරිද? අපිට අවශ්‍යයි නමස්කාර දෙහිමියන් පවත්වන්න, ඒ නිරහරි ආචාර්ය පවත්වන්න, සෙනෙහවන්තය බයිබල් ස්ටඩීස් පවත්වන්න. හරිද? දෙමියෝගී දෙහිමියන් වලට සහභාගී වෙන්න. ඒතර අපිට අවශ්‍ය කරන බිල්ඩින් එක. සෙනෙහවන්තය. ඒකට අපි කියනවා සභාව කියලාත් කියනවා. සෙනෙහවන්ත පල්ලිය කියලාත් කියනවා. දේවස්ථානය කියලාත් කියනවා. ඒක නම් කරන විදිහට. නමුත් සෙනෙහවන්තය සභාව බයිබලයට අනුව සභාව කියලා කියන්නේ මේක තුල ඉන්න කණ්ඩායමට සෙනකට. එතකොට මේක තුල තියෙන පරමාර්ථයක් තියෙනවා. හලෙලුයා. ඔබ සෙනෙහවන්තය ඔබ අයත් වෙනවා සභාවකට. හරිද? මේ වගේ කණ්ඩායමකට. හරිද? ඒක තමයි ඔබේ සභා පවුල වෙන්නට යන්නේ. සෙනෙහවන්ත. විශ්ව සභා පවුල කියලා කියන්නේ එතනින් එහාට මුළු විශ්වයේම යේසුස් වහන්සේ අදාහගත්තා වූ අය. සෙනෙහවන්ත. ඒකට කියනවා විශ්ව සභාව. නැත්නම් යුනිවර්සල් චර්ච්. හරිද? සෙනෙහවන්තය. දැන් මේ කැතොලික් කියන වචනේ තේරුම තමයි සෙනෙහවන්තය. හරිද? කැතොලික් කියන වචනේ තේරුම තමයි යුනිවර්සල් කියන එක. විශ්වීයයි කියන එක. හලෙලුයා. ඒකට සෙනෙහවන්තය විශ්වය කියලා කියන්නේ ඕනම කෙනෙක් සෙනෙහවන්තය. දැන් ඔබ කතෝලික සභාවට කියන විශ්වය වෙන්නේ නැහැ. ඒක නමක් විතරයි. හලෙලුයා. විශ්වීය සභාවට දැන් ඔබ සෙනෙහවන්තය. ඔබ මේ පුද්ගලයෙක් වුණාම ඔබ මේ ලෝකෙටම අයිති වෙනවා. ඔබ ලංකාවේ ජීවත් වුණාට. ඒ වගේ විශ්වීය සභාව කියන්නේ ජේසුස් වහන්සේගේ ලේ වලින් සෙදිච්ච අය. ජේසුස් වහන්සේ ගැලුම් කරු වශයෙන් පිළිගරගෙන පාපේ ගැන පස්සෙල් වෙලා සෙනෙහවන්තය. සුද්ධාත්ම වහන්සේ ලබලා දේවදරුවෙක් හැටියට උපතක් ලැබුව කෙනෙක් තමයි මොනවාද විශ්වීය සභාවේ සමාජිකයෙක් කියලා කියන්නේ. හාලෙලුයා. ඒකට සෙනෙහවන්තය. ඒකට ඔබ විශ්වීය සභාවට ඇතුළත් වෙනවා. හරිද? අපි ලෝකෙටම ඇතුළත් වෙනවා. අපේ රටේ ප්‍රවේශයක් වුණාට අපිටම පවුලක් තියෙනවා. හාලෙලුයා. අන්න ඒ වගේ ඔබ ඇතුළත් වෙච්ච සභාව ඔබේ පවුල බවට පත් වෙනවා. හාලෙලුයා. සම්නහන්සේ යහපත්. ඒතර මේ සභාව දෙවියන් වහන්සේ තියෙන මූලික පරමාර්ථයන් කීපයක් තියෙනවා. එකක් තමයි සෙනෙහවන්තය. මේ සභාව පාවිච්චි කරනවා දෙවියන් වහන්සේ දන්නේ නැති අයව දෙවියන් වහන්සේ ඒ අයව උන්වහන්සේගේ රාජ්‍යය ඇතුළට ගන්න වෙනස. හාලෙලුයා. ඒතර උන්වහන්සේ අපිව පාවිච්චි කරනවා. සභාව පාවිච්චි කරනවා. සෙනෙහවන්තය. ඒතර ඔබ තුල වගකීමක් තියෙනවා දෙවියන් වහන්සේව දන්නේ නැති අයව දෙවියන් වහන්සේ වෙතට ගෙන ඒමේ. සෙනෙහවන්තය. ඒක සභාව තුළ තියෙන මූලික පරමාර්ථය. ඒ නිසා තමයි අපි සුභාරංචි දෙහිමියන් පවත්වන්නේ. වර්ෂයට වතාවක් ඒක විතරක් මදි. මොනවද කියන්නේ ඔබට පුළුවන් වෙන්න ඕන ජේසුස් වහන්සේ ගැන කියලා. තව අයව ඇතුළට ගේන්න. හරිද? සෙනෙහවන්ත. ඒක එක පරමාර්ථයක්. ඒකේ තව පරමාර්ථයක් තියෙනවා සෙනෙහවන්තය. සභාව තුළ දැන් රෝහලක පරමාර්ථයක් තියෙනවා. මොනවද? රෝහලේ පරමාර්ථය ලෙඩා එනවා එයාට සාතු කරනවා. ඒ නිසා වෛද්‍යවරුන් ඉන්නවා, නර්ස්ලා ඉන්නවා, විවිධාකාර සේවාල් තියෙනවා. ඒකට සාතු කරන පිණිස. හරිද? සෙනෙහවන්තය. පාසලක පරමාර්ථයක් තියෙනවා. පාසලක මොනවද කියන්නේ? අධ්‍යාපන ලබා දෙනවා, විනයානුකූල පුද්ගලයෙක් ගොඩනගා කරනවා. මේක තමයි පාසලේ පරමාර්ථය. ඒකේ සභාවක පරමාර්ථයක් තියෙනවා සෙනෙහවන්තය. මේ පරමාර්ථය ඊළඟ මම කතා කරේ එකක් ඇතුළට ගේන එක. ඒක නෙමෙයි මම කතා කරන්නේ. ඒක අද කතා කරන්න යන්නේ ඔබට මේ සභාව තුළ තියෙන පරමාර්ථය සෙනෙහවන්තය. මොකක්ද දන්නවද? ඇතුළට ආපු අයට, සභාවට ඇතුළට වෙච්ච අයට සෙනෙහවන්තය. ඒ තමයි ඔබ මාව සෙනෙහවන්තය.
ක්‍රිස්තුස් වහන්සේ වගේ කරන එක. සෙනෙහවන්ත ක්‍රිස්තු ගුණාංග වලට මාරු කරන එක. ඒක ඔබටයි මටයි දෙගොල්ලන්ටම අදාළයි. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. සෙනෙහවන්තය. ඒක තමයි මූලික පරමාර්ථය. දැන් ඔබ කිතුණෙක් වුණාම කිතුණෙක් ජීවිතේ මූලික පරමාර්ථයක් තියෙන්න ඕනේ. ෆස්ට් ඒම් එක. හරිද? සෙනෙහවන්තය. දැන් ඔබේ ජීවිතේ මූලික පරමාර්ථය වෙන්න ඕනේ මේකයි. හරිද? දර්ශනයක් නැත්නම් මිනිස්සු නාස් වෙනවා. මේ කිතුණු ජීවිතය තුළ හරිය දර්ශනය ලබා ගත්තේ නැති වුණොත් සෙනෙහවන්තය. මිනිස්සු නාස් වෙනවා. දර්ශනය ඔබ ඉස්සරහට ගෙනියන්න යනවා. මේ රාජලිය 70ක්ම ගානක් ඈතින් දකින්න එයාගේ ගොදුර. එයා ගොදුර දකින්න නිසා සෙනෙහවන්ත. එයාගේ වේගය වැඩි වෙනවා. එයා හරි ඉක්මනට ගොදුර ළඟා වෙනවා. සෙනෙහවන්තය. අන්න ඒ වගේ අපේ ජීවිතේ දර්ශනයක් තියෙද්දි අපිට මේ කිතුණු ජීවිතය ඉස්සරහට යන්න පුළුවන්. සෙනෙහවන්තය. හැබැයි මේ දර්ශනය නැතුව වැඩ කරද්දී ඒක නිකන් සෙනෙහවන්තය. නිරර්ථකේ තේරුමක් නැති දෙයක් බවට පත් වෙන්න යනවා මේ දර්ශනය අඳුනගත්තේ නැති වුනහම. සෙනෙහවන්තය. අපි මේ කරන ඔක්කොම කරන්නේ මේ දර්ශනය අඳුන ගන්න ඕනේ. දැන් සමහර කෙනෙක් සෙනෙහවන්තය දුවනවා. හරිද? ග්‍රවුන්ඩ් එකට බහලා දුවනවා එක එක දේවල් කරනවා. නමුත් මේ දුවන එකේ පරමාර්ථයක් නැති වුනහම ඒක නිකන් කාලේ නාස්ති වෙලා යන දෙයක් බවට පත් වෙනවා. සෙනෙහවන්තය. හරිද? ඉතින් නමුත් ක්‍රිස්තියානි ජීවිතය තුළ පරමාර්ථය අඳුනගත්තාම මේ ඔක්කොම ඒ පරමාර්ථයට සෙනෙහවන්තය නිකන් කියන්නේ මේක නිකන් සෙනෙහවන්ත නිකන් අර අර්ථයක් නැති එකක් නෙමේ අර්ථයක් තියෙන ජීවිතයක් බවට පත් වෙන්න යනවා. හලෙලූයා. මේ හැම දෙයක්ම තියෙන එකට. මේ පරමාර්ථය නම. බයිබලයේ අනුව, දේවචනයට අනුව පාපය කියලා කියන්නේ සෙනෙහවන්තය. කෙනෙක් කියනවා පාපය කියන්නේ කාමීත්‍යාචාරය. කෙනෙක් කියනවා පාපය කියන්නේ බොරු කියන එක. කෙනෙක් කියනවා පාපය කියලා කියන්නේ සෙනෙහවන්තය මොනවාද? තව මොන හොරගම් කරන එක. සෙනෙහවන්තය. මේ ඔක්කොම පාපයේ අතුරු ඵල. සෙනෙහවන්තය. පාපය කියන්නේ ඒ එකක්වත් නෙමෙයි. පාපයේ අතුරු ඵල මේ සෙනෙහවන්තය. ඒ පාපයේ අතුරු ඵල. පාපය කියලා කියන්නේ missing the mark. එල්ලේ වරද්ද ගැනීම. එල්ලේ වරද්ද ගැනීම. සෙනෙහවන්තය. ආදම්ව දෙවියන් වහන්සේ මැව්වා. දෙවියන් වහන්සේ දිහා බලාගෙන යනවා. නමුත් ඔහු මොනවද කළේ? සෙනෙහවන්තය. තමා දිහා බලන්න පටන් ගත්තා. අර යහපතාන අපුරු දැන ගැනීමේ ගහෙන් කාලා දෙවියන් වහන්සේට අකමැති දේ කළා. තමා දිහා බලලා. සෙනෙහවන්තය. අන්න ඒක තමයි පාපය කියලා කියන්නේ. එල්ලේ වරද්ද ගැනීම. ජීවිතේ missing the mark. එල්ලයක් තියෙන්න ඕනේ මේ ක්‍රිස්තියානි ජීවිතය තුළ. මොකද මේ ක්‍රිස්තියානි ජීවිතය තුළ එල්ලය සෙනෙහවන්තය ක්‍රිස්තුස් වහන්සේගේ ගුණාංග වලට මාරු වීම. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන එක. සෙනෙහවන්තය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන එක. ඒක තමයි දෙවියන් වහන්සේ මූලික පරමාර්ථය ඔබේ ජීවිතේ. මේක නැති වුණාම මොනවද දන්නවද? සමහර ඔබගේ යාච්චාවට පිළිතුරු නැහැ. යාච්චා නොකරන නිසා නෙමෙයි. මොකද ඔබ පරමාර්ථය දන්නේ නැතුව යාච්චා කරනවා. ඒක අපිට පිළිතුරු නැත්තේ. හරියට මේ වගේ සෙනෙහවන්තය. හරිද? සයන්ස් කෙනෙක් කරන කෙනෙක් සෙනෙහ මැත්ස් වලට ක්ලාස් යනවා වගේ. හරිද? මොනවද වෙන්නේ? සයන්ස් විද්‍යාව ඉගෙන ගන්න. හැබැයි ක්ලාස් යන්නේ මොනවද? ගණිතේට. ෆේල් වෙනවා. සෙනෙහවන්තය. ඇයි එක්සෑම් එකට ගියාම ඉගෙනගෙන තියෙන ගණන් හැබැයි තෝරන් තියෙන්නේ විද්‍යාව. උත්තර ලියන්න බෑ. අන්න ඒ වගේ තමයි. අපේ පරමාර්ථය හරි නැති වුණාම අපි යාච්චා කරන යාච්චාවටත් දෙවියන් වහන්සේ පිළිතුරු දෙන්න ක්‍රමයක් නැහැ. සෙනෙහවන්තය. පරමාර්ථය ඕනේ හරියට මේ ක්‍රිස්තියානි ජීවිතය තුළ. හලෙලූයා. හලෙලූයා. ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙන්න යනවා සෙනෙහවන්තය. ඔබට ලොකු මේ පරමාර්ථය අඳුනගත්තේ නැති වුණාම බැහැමෙලෙම කැළඹිච්ච හිතුනේ බවට පත් වෙන්න යනවා. මොකද ඔබ දන්නේ මේ වෙන දේවල් මොකද වෙන්නේ කියලා. සෙනෙහවන්ත. ඔබ හිතනවා සමහරට ඔබ රවට්ටන්න පුළුවන් මනුස්සයන්ට. ඔබ මුලා කරන්න පුළුවන් මනුස්සයන්ට. රෝම 8:29 මාත් එක දාන්නු. රෝම 8:29. රෝම පොතේ 8:29. සෙනෙහවන්තය. උන්වහන්සේ චුද පාල්තුමා තුන අපිට කතා කරනවා. එනන්සේ තුන දෙවිනා පරමාර්ථය. මක්නිසා උන්වහන්සේ පූර්වයෙන් ඇඳුනගත්තු තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුණුදුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න පූර්වයෙන් නියම කළසේක. හරිද? අපි නියම කරලා තියෙන්නේ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න. හල්ලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්න. සෙනෙහවන්තය. ඒතකොට මේක තමයි මූලික පරමාර්ථය. හල්ලෙලූයා. කියන හල්ලෙලූයා. දාත්මසනාද දෙවියන් වහන්සේ. පුත්‍රයාගේ ස්වරූපය. හරිද? මේක නැති වුණාම සෙනෙහවන්තය. මේක නිකන් එම්ලස් කිසිම ඉලක්කයක් නැති ක්‍රිස්තියානි ජීවිතයක්. ඔය යන්න වාලේ යන එකක් බවට පත් වෙනවා. සෙනෙහ ඊට පස්සේ මොනවද දන්නවද? මිනිස්සු ඔබ මුලා කරන්න ගන්නවා. ඇයි? ඔබ දන්නේ මේ මොකද වෙන්නේ කියලා. කෙනෙක් ඇවිල්ලා ඔබට කියනවා මේ ප්‍රශ්නෙට හේතුව කොඩි විනයක් ඔබට. නැත්නම් මේ ප්‍රශ්නෙට හේතුව මොනවද? ඔබට සාපයක් තියෙනවා. ඔබේ ඊඩම හරි නැහැ කියලා කියනවා. ඔබේ ගේ හරි නැහැ කියලා කියනවා. සෙනෙහවන්තය. එහෙම නැත්නම් ඔබට කියනවා මොනවද?
ඔබගේ සභාව හරි නැහැ. සභාව බලය මදි. එහෙම නැත්නම් විපස්සහ හරි නැහැ. මිනිස්සු මොනවද කරන්නේ? මුලා වෙනවා. මුලා වෙලා කාලේ නාස්ති වෙලා යනවා. සෙනෙහවන්තය. දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න යන්නේ නැහැ. නමුත් ඔබ පරමාර්ථය අඳුරගත්තාම හලෙලුයා. පාසල යන කෙනා දැනගත්තාම ඉගෙන ගන්න යන්නේ කියලා. හලෙලුයා. ලේසි. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හලෙලුයා. සෙනෙහවන්තය. පාසල යන කෙනා දැනගන්න ඕනේ ඉගෙන ගන්න යන්නේ ඉස්කෝලේ කියලා. ඒ වගේ සෙනෙහවන්තය සභාවකට යන කෙනෙක් දැනගන්න ඕනේ සභාව තුළ තියෙන මූලික පරමාර්ථය. හරිද? පර්පස්. සභාව ඇයි මේ පොළොව තුළ තියෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ මේක තියලා තියෙන්නේ? කියන සෙනෙහවන්තය. දන්නවද? සමහර අය හිතනු ගම යම් ආකාරයක වැරදි ආකාරයට වඩාගෙන තියෙනවා. සභාව තියෙන්නේ හරියට මිනිස්සුන්ව පෝසත් කරන්න තියෙනවා. අදහසක් තමයි සමහරලාට මිනිස්සු හිතන්නේ. සෙනෙහවන්තය. දන්නවද? කොච්චර පෝසත් වුණත් වැඩක් නැහැ නේ. කොච්චර පෝසත් වුණත් වැඩක් නැහැ. අපි ඕක දාලා මැරලා යනවා. හරිද? හලෙලුයා. ස්වාමීන් යහපත්. කියන්නේ ස්වාමීන් යහපත්. හරිද? සෙනෙහවන්තය. ඉතින් ඉන්න ටික කාලේ සෙනෙහවන්තය මොනවාද කොච්චර කෑම ලෝකේ තිබුණත් පොඩ්ඩක් පඩිගිනලා කාවට පස්සේ අනිත් කෑම ඔක්කොම වැඩක් නැතු වෙනවා. හරිද? හලෙලුයා. සල්ලි කොච්චර තිබ්බා ලෝකේ තියෙන ඔක්කොම කෑම කන්න බෑනේ පොඩ. සල්ලි කොච්චර තිබ්බා ලෝකේ තියෙන ඔක්කොම රත්තරන්ගේ දා ගන්නත් බෑ. සෙනෙහවන්තය. ඉතින් අර තෘෂ්ණාවේ මනසට හොඳයි මට මෙහෙම තියෙනවා මට මෙහෙම තියෙනවා මට මෙහෙම තියෙනවා මට මෙහෙම තියෙනවා කියලා හිතා ගන්න එච්චරයි. සෙනෙහවන්තය. සභාව තියෙන්නේ මූලික පරමාර්ථයේ මිනිස්සුන්ව පොසත් කරන්න නෙමෙයි. සෙනෙහවන්තය. හැබැයි ඔබගේ දරිද්‍රතාවය ඔබට නැගිටින්න පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක. දුප්පත්කම පරාජය කරන්න පුළුවන් දෙවියන් වහන්සේත්. මොකද ක්‍රිස්තුස් වහන්සේ දුප්පත් කෙනෙක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට මාරු වෙන්න තමයි ඔබ දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ. හලෙලුයා. හලෙලුයා. අර සෙනෙහවන්තය. බලන්නවද? ඉතින් මේක අඳුර ගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න. ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙනවා කියලා කියන්නේ මොකද්ද? සෙනෙහවන්තය. මොනවද ඒකේ අදහස? ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙනවා කියලා කියන්නේ රැවුලක් හොවා ගන්න ඕනද? කොණ්ඩයක් හොවා ගන්න ඕනද? එහෙම නැත්නම් සෙනෙහවන්තය අර ඉස්සර ඇඳ කියලා කියන ක්‍රිස්තුස් වහන්සේ කාලේ ලෝගු වගේ ඇඳුම්. අර ඒ වගේ ඇඳ ගන්න කියන එකද මේ කියන්නේ? හිමින් යන්න කියලාද මේ කියන්නේ? සෙනෙහවන්තය. බර මූණක් දාගෙන ඉන්න කියලාද කියන්නේ? ගෞරවගෙන සමහර අය ආත්මිකයි කියලා හිතන්නේ බර මූණක් දාගත්තාම. සමහර අය කියනවා අම්මෝ ඔය කෙල්ල ඕන්ට වඩා hina වෙනවා. ඔය කෙල්ල කිසිම ආත්මික නැහැ. කියන්නේ යේසුස් වහන්සේ ආපා. හලෙලුයා. සෙනෙහවන්ත ආත්මිකව මනින්න බෑ hinaවෙන්. හරිද? hina වුණේ නැහැ කියලා වැඩි hina වුණා කියලා කෙනෙක් ආත්මික වැඩි වෙන්නෙත් නැහැ ආත්මික අඩු වෙන්නෙත් නැහැ. කියන්නේ යේසුස් වහන්සේ ආපා. හලෙලුයා. සෙනෙහවන්ත. ඉතින් ඒ සමාන ඒකයි මම කියන්නේ අදහස් මිනිස්සුන්ගේ ඒ වගේ සෙනෙහවන්ත. මට මතකයි මම ජාල ප්‍රදේශයේ අපේ පැත්තේ මම කතෝලික පල්ලියේ අවුරුදු ගාණක් පූජාරු දව වෙනවා. දවසක් මගේ යාළුවෙක් කිව්වා යේසුස් තාත්තා දැකලා තියෙනවද කියලා. මං ඇහුවා කවුද කියලා. ඇයි ඉන්නේ? යා යේසුස් වහන්සේ වගේමයි කියලා කිව්වා. හරිද සෙනෙහවන්ත. ඒ කාලේ තිබුණා අපේ පල්ලියේ පූදෝ කියලා එකක්. ඒකේ ඉන්න නායකයෙක් ගියා. සමහරට ගෝ පෙන්නන්නකෝ මේ ඉන්නේ යා කියලා ගෝ ඒතොරේ ආයනවා. මං දැක්කා සුදු කිට් එකක් හැදලා තියෙනවා. සෙනෙහවන්තය. රවුල වවලා තියෙනවා. කොණ්ඩේ වවලා තියෙනවා. හරිද සෙනෙහවන්තය. මං කිව්වා යා යේසුස් වහන්සේ වගේමයි නේ කියලා. සෙනෙහවන්ත. හරිද? සෙනෙහවන්තය. ඉතින් මිනිස්සු හිතන්නේ යේසුස් වහන්සේ කියන්නේ ඒ වගේ කෙනෙක් කියලා. ඒතකොට ඔබ මේ ඉස්සාන ඉන්නවා ලේඩිස්ලා. ඔයගොල්ලෝ රැවුල වවන්න පුළුවන්ද? හලෙලුයා. හරිද? බෑනේ. ඒතකොට ඔබට දැන් යේසුස් වහන්සේ වගේ ඉන්නේ කොහොමද? රැවුල වවන්න බෑනේ ඔබට දැන්. හලෙලුයා. සෙනෙහවන්ත ඒ කියන්නේ ශාරීරික දේ නෙමේ. යේසුස් වහන්සේගේ මේ පොළවේ කොහෙවත් ෆෝටෝ එකක් නැහැ. හරිද? කොහෙවත් නැහැ කවුරුත් දාවිත්ව මොනවාද ඇඹලා තිබ්බට එක එක්කෙනා ඔබලා තිබ්බට යේසුස් වහන්සේ කොහෙවත් හොයාගන්න කිසිම සලකුණක් නැහැ මොන වගේද කියලා. මිනිස්සෙක් තමයි. සාමාන්‍ය අපි වගේ ඉන්න ඇති. හරිද? ඒ කාලේට අනුව කොණ්ඩේ වැවිලා තියෙන්න ඇති. ඇවුල තියෙන්න ඇති. නමුත් සෙනෙහවන්තය මොන වගේද කියලා කොහෙවත් නැහැ සලකුණක්. හරිද? සෙනෙහවන්තය. දන්නවද? දෙවියන් වහන්සේ කියන්නේ ශාරීරික දේ නෙමෙයි. ශාරීරික දේ පහ වෙනවා. යේසුස් වහන්සේ හිටියත් කුරුසිය අපේ වෙනුවෙන් මැරෙන්නේ නැතුව උන්වහන්සේත් වයසට යනවා. ශාරීරික විදියට තියන්නේ නැහැ සෙනෙහවන්තය. හරිද? ශාරීරික දේ ගැන නෙමෙයි කතා කරන්නේ. උන්වහන්සේගේ ස්වභාවය ගුණාංග. ගුණාංග. හලෙලුයා. මේ ක්‍රිස්තු ගුණාංග. මේක තමයි මූලික පරමාර්ථය. මේ ලෝකේ හැම කෙනාට වඩා ක්‍රිස්තුස් වහන්සේ වෙනස්. හලෙලුයා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ උපන් කෙනා. හලෙලුයා. දන්නවද මේ ක්‍රිස්තු ගුණාංග වර්ධනය වීම තුළ ඔබේ ජීවිතේ මොනවද වෙන්නේ කියලා? දන්නවද සෙනෙහවන්තය? ඔබ මේ ලෝකේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදමත් කෙනෙක් බවට පත් වෙන්න යනවා. හලෙලුයා. ඒ දන්නවද? සෙනෙහවන්ත දෙවියන් වහන්සේ තමාගේ ස්වරූපෙට මිනිස්සෙක්ම ඇව්වා. ඔගේ නම ආදම්. හරි. ස්වරූපෙට මැව්ව මිනිස්සයා. මුල්ම කෙනා ආදම් කියලා කියන්නේ මිනිස්සය මිනිසා කියන එක. ආදම් කියන වචනේ තේරුම ඇඩම් මිනිසා දුවිලෙන් ගත මිනිස්සයා.
අර සෙනෙහවන්තය. මෙයාට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. පොළොව අත්පත් කරගන්න කියලා කිව්වා. හරිද? පොළොව පූර්ණ කරගන්න කියලා කිව්වා. බෝ වෙන්න කියලා කිව්වා. සෙනෙහවන්තය. ඒකට දෙවියන් වහන්සේ උට ආශිර්වාද කළා. නමුත් ඔබ දන්නවද මේ ආදම් කියන පුද්ගලයා දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා. ඒ දවුවේදී. හරිද? දෙවියන් වහන්සේ කියපු එපා කියපු දෙයක් කළා. යහපත නපුරු දැනගැනීමේ ගහෙන් කන්න එපා කිව්වා කෑවා ඒක. මොනවද දුන්නේ සෙනෙහවන්තය? කාලා අන්තිමට සෙනෙහවන්තය දෙවියන් වහන්සේගෙන් මොනවද උනේ? දෙවියන් වහන්සේගේ සෙනෙහවන්තය අර මොනවද ආශිර්වාදෙන් නැති කරගත්තා. දෙවියන් වහන්සේ ඒ දඟුනේ එළියට දැම්ම ඔහුව. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හාලෙලූයා. දාත්වසන දෙවියන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නේ ආවෙත් කැමෙන් තමයි. හාලෙලූයා. හාලෙලූයා. සෙනෙහවන්තය. ඉතින් ඔබ දන්නවද එළියට දැම්ම දෙවියන් වහන්සේ. එතකොට දැන් දෙවියන් වහන්සේගේ ස්වරූපෙට මැව්ව මිනිස්සු තුල නෙමෙයි අපි ඉපදෙන්නේ. හරිද? දේව ස්වරූපේ හීන වෙච්ච කෙනෙක් තුල. රෝම 3:23 කියන මක්නිසා සියල්ලම පවකට දේව මහිමෙන් හීනව සිටි. එතකොට දැන් ඔබ මම කිව්වට අපි දේව ස්වරූපය කියලා නෑ සෙනෙහවන්ත. ඒක හීන වෙලා තියෙන්නේ. හරිද? ඒක එදා ආදම් තුලින් නැති වුණා. සෙනෙහවන්ත. ඒක යාගේ දරුවෝ තුල තිබෙත් නෑ. අර කායින් ආබෙල්ව මරලා දැම්මනේ. දෙවියන් වහන්සේගේ ස්වරූපේ සහෝදරයා මරණ එක නෙමෙයිනේ. මරලා දැම්මා. කායින්. කියන්නේ දේව ස්වරූපේ නැති වෙලා තියෙන්නේ. ඔබ දන්නවද? ඔබ ජේසුස් වහන්සේ දිහා බලමු වටිනාකම මොකද්ද කියලා. ජේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. හalleluya. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. පිලිප්පි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ කියනවා 6 වෙනි පදේ උන්වහන්සේ දෙවියන් වහන්සේට සමානව සිටීම. හරිද? අල්ලාහ්ගේ සිටි වස්තුවක් නොසිතා. සමානයි කියන්නේ equal to God. ඒ කියන්නේ පොඩ්ඩක් අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. ඒකෝ. ඒතර කවුද උන්වහන්සේ? හරිද? දෙකක් තියෙන්න පුළුවන්ද? හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හalleluya. සමානයි කියන්නේ ඒකයි සෙනෙහවන්ත. උන්වහන්සේ දෙවියන් වහන්සේ රූපකාය ධර්මස් එක. දෙවියන් වහන්සේ සමානෝ. එක ගන්න. එක වගේ. පොඩක් අඩුත් නැහැ වැඩිත් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ දෙවියන් වහන්සේ. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. කියන්නේ ස්වාමීන් වහන්සේ යහපත්. සමානයි කියන්නේ ඒකනේ සෙනෙහවන්ත. අපිට තේරෙනවද දැන්? හalleluya. ලාත්පසනාද දෙවියන් වහන්සේ. ඒකමයි. ඒකමයි. ඒකමයි කියන එක. ඒ දෙයමයි. හalleluya. එතකොට දෙවියන් වහන්සේ උන්වහන්සේ මොනවාද කළේ? ඒක ඉවත් කරලා දැම්මා. මිනිස්සෙක් වෙලා මේ පොළොවට සෙනෙහවන්ත. දැන් උන්වහන්සේ දිහා බලද්දි මොනවද වෙන්නේ? අපි නැතිච්ච ස්වභාවයට අපි වර්ධනය වෙනවා. දේව ස්වභාවයට. ඒ දෙවියන් වහන්සේ ආශිර්වාද කරේ සම්පූර්ණ මිනිස්සෙට. දැනව ස්වරූප මිනිස්සෙක්. එතකොට ඒ ස්වභාවය අපි මොනවද කරන්නේ? සෙනෙහවන්තය ළමා ගද්දි දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් නැවත වාර පොළොව පූර්ණ කරන්න අත්පත් කරගන්න දෙවියන් වහන්සේ දෙන්න යනවා. හalleluya. දැනස ආශිර්වාද කරන ක්‍රමයක් නැහැ. ඔය දේව ස්වරූපේ නැත්තම් ස්වභාවය. සායතන්ට එන්න ඕනේ බයමමයි. සෙනෙහවන්තය. එතකොට ජේසුස් වහන්සේ දිහා බලපුවාම තමයි නැත්තම් දෙවියන් වහන්සේ කොහෙන්ද හොයාගන්නේ? කොයි වගේ දෙවියන් වහන්සේ? දකින්න විදියක් නැහැ. නමුත් ජේසුස් වහන්සේ දිහා බලපුවාම අපිට දකින්න පුළුවන් සෙනෙහවන්තය මොනවාද අදෘශ්‍යමාන සර්ව බලධාරී දෙවියන් වහන්සේව ජේසුස් වහන්සේ තුලින්. ඒකයි උන්වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයා කියලා කියන්නේ. පුත්‍රයා කියන්නේ same. ඒ ගුණාංගම තියෙන කෙනා. හalleluya. ඒකයි දෙවියන් වහන්සේ මේ සේවාවල් දීලා තියෙන පාස්ටර්, ප්‍රොෆට් වගේම අපොස්ටල්, එවැන්ජලිස්ට්, ටීචර් සෙනෙහවන්තය. උදාහරණ මේවා දීලා තියෙන්නේ සභාපාලක, අනාගත වතුරු, ගුරුවරු, ඒ වගේම එවැන්ජලිස්ට්වරු සෙනෙහවන්තය. ඒ සුභාරංචි දේශකයෝ මේවා දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ ඇයි දන්නවද? මේවා දීලා තියෙන දෙවියන් වහන්සේ මෙන්න මේ පරමාර්ථයට. හැම කෙනෙක්ම කරන්නේ මේකයි. සෙනෙහවන්ත විශේෂ දෙයක් නෙවෙයි. හරිද? මේ අලුත් කිවිසුමේ පරණ කිවිසුම වෙනස්. අලුත් කිවිසුමේ මේක තමයි පරමාර්ථය. මොකද එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ මොනවද කියන්නේ සෙනෙහවන්තය? දෙවියන් වහන්සේ පස්වැදරුම් සේවයක් දුන්නේ ඇයි කියලා කියනවා. සෙනෙහවන්ත. ඒක කියනවා 12 වෙනි පදේ. ඔන්න පස්වැදරුම් සේවය 11 ඊට පස්සේ 12. එසේ දුන්නේ ඇදහිීමද දෙවියන් වහන්සේ පුත්‍රයා දැනගැනීමද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ උසමහතේ ප්‍රමාණයට අපි සියල්ලම පැමිණෙන්න. දැන් උසමහතකම වැඩිදින වටහා ගන්න එපා සෙනෙහවන්තේ. හරිද? ක්‍රිස්තුස් වහන්සේගේ උස අපි කියමු අඩි 6යි කියලා. හරිද? සෙනෙහවන්තේ. ඒකට එන්න බෑ. මොකද මේ විද්‍යාවට අනුව මිනිස්සු කවුරුත් 18 20 පස්සේ උස යන්නේ නැහැ. හalleluya. හalleluya. උඩ hina වෙන්නකො මම ඕන මුකුත් මේ මොනවාද? තරහ වෙන්නේ නැහැ බිනාව. හරිද?
සෙනෙහවන්තය. තොර ඔබ දන්නවද? එතකොට දැන් මේක කරන්න බැරි වැඩක් නේ සෙනෙහවන්තය. තොර මේ උසමහත කියලා කියන්නේ ශාරීරිය නෙමෙයි. ගුණාංග වල වර්ධනය. හරිද? ඒ ක්‍රිස්තුස් වහන්සේ තුළ ගුණාංග වර්ධනය. ඒකයි මේ කියන්නේ. ඇතුළාන්තය තුළ තියෙන වර්ධනය, ගුණාංග වර්ධනය. උන්වහන්සේ ශරීරයේ තුළ හිටියේ. උන්වහන්සේ සෙනෙහවන්තය. ඒ ගුණාංග වර්ධනය වෙන්න. ඒකයි මේ කියන්නේ. හලෙලූයා. ඒකට තමයි පස්වැදුණු සේවය දුන්නේ. සෙනෙහවන්තය. උන්වහන්සේ තියෙන්නේ මේකටයි. ඒකට දෙවියන් වහන්සේ සභාව මේකට කොහොමද පාවිච්චි කරන්නේ? සෙනෙහවන්තය. ක්‍රිස්තුස් වහන්සේ ඕ බාධනය කරා. ලේසි නෑ. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. සෙනෙහවන්තය. ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය මතෙව්, මාක්, ලූක්, යෝහන් යන මේවල තියෙනවා. පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න සෙනෙහවන්තය. හරිද? මේවල හරිද? උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා. උන්වහන්සේ සෙනෙහවන්තය. මේ නිකන් බබෙක් නෙමෙයි, පියුරු බබෙක් නෙමෙයි. සෙනෙහවන්තය. උන්වහන්සේ ජීවිතේ හැප්පිච්ච කෙනෙක්, ජීවිතේ මුහුණ දින්න කෙනෙක්, ජීවිතේ ජයගත්ත කෙනෙක්. හැම දෙයක්ම උන්වහන්සේ ආවා. නින්දාව, අපහාසාව, ප්‍රශ්නාව, ගැටලුවාව, අභියෝගයන් ආවා. මේ සියල්ල ඉදිරියේ ජයගත්තා දෙවියන් වහන්සේ කැමැත්ත කරමින්. හලෙලූයා. එකක් ඉස්සරහ පස්සට ගියේ නෑ. එකක් ඉස්සරහ පෙරදුනේ නෑ. සියල්ලම ජය අරගෙන ඉස්සරහ නැගිට්ටා. හරිද? හලෙලූයා. ජය ගන්න කොහොමද සෙනෙහවන්ත? ජය ගන්න දෙයක් නැත්තම්. හරිද? දෙයක් තියන්න බෑ. ජීවිතේ අප්‍රමාණ අභියෝගතාවය මුහුණ දුන්නා සෙනෙහවන්තය. මේ ගුණාංග ඔබ තුල එන්න ඕනේ. රාජාලියෙක් හදන්නේ රාජාලියෙක්ව සෙනෙහවන්තය. සිංහෙක් බී කරන්නේ සිංහෙක්ව. කොටියෙක් බී කරන්නේ කොටියෙක්ව. දෙවියන් වහන්සේගේ ඉන්නේ දේව දරුවෙක්. කියන්නේ ජේසුස් වහන්සේ වගේ කෙනෙක්. බබාල නෙමෙයි. හලෙලූයා. හැම එකනම අඩාගෙන වැළපීගෙන සෙනෙහවන්තේ දොස් කියාගෙන කල කිරීගෙන හරිද? මේවා සෙනෙහවන්තය. මේවා පැටවු ස්වභාවයන්. අර සෙනෙහවන්තය. අර ඒක නෙමෙයි දෙවනන්සේ බෝ කැඳවලා තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මේ අද්විතීය පුද්ගලයාගේ ස්වභාවයෙන්. බෝ කැඳවලා නැහැ පරණ කිසු මිටියව අනාගත වතුරු වගේ කෙනෙක් වෙන්න. අලුත් කිසු මිටියව අපොස්තුලෝ කෙනෙක් වගේ කෙනෙක් වෙන්න. බෝ කැඳවලා තියෙන්නේ මේ දෙවියන් වහන්සේ වගේ ඉහළම තැන බලන්න. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හලෙලූයා. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. යේසුස් වහන්සේ යහපත්. හලෙලූයා. හලෙලූයා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. අය සෙනෙහවන්තය. ඉතන පාස්ටර් කෙනෙක් කොරියාවේදී මට කිව්වා එයාට ශුද්ධාත්ම වහන්සේ කිව්වලු මගේ ආත්මික නම එසකේල් කියලා. හරිද? මම කෝ ප්‍රශ්නයක් නැහැ. මම එයාගේ හිත රිද්දුවේ නැහැ. හරිද? ඊට පස්සේ ආවා සෙනෙහවන්තය. හැබැයි මම දාගත්තේ නැහැ එසකේල් කියලා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. මොකද මට එසකේල් වෙන්න ඕනේ නැහැ. මට ජෙරමියා වෙන්න ඕනේ නැහැ. මට යෙසායා වෙන්න ඕනේ නැහැ. මට ඕනේ කෙනෙක් වගේ වෙන්න. ඒ තමයි යේසුස් වහන්සේ වගේ වෙන්න. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත් කියලා. මම යන්න මොකුත් කිව්වෙත් නැහැ. හලෙලූයා. හරිද? මම කෝ thank you. හරිද? හලෙලූයා. සෙනෙහවන්තය. ඉතින් බදන්නවද? අපිව කැඳවලා තියන්නේ ඒ වගේ. මොකද ඔක්කොම මිනිස්සු තුල අඩු ගන්න. ඒකල කවුරු සම්පූර්ණත්වෙ නෙමෙයි. සම්පූර්ණක තියදී ඩුප්ලිකේට් පස්සේ යන්න එපා. හරිද? සෙනෙහවන්තය. හරිද? පර්ෆෙක්ට් එක තියෙද්දි. එයා තමයි සම්පූර්ණත්වය. යේසුස් වහන්සේ. ඩුප්ලිකේට් ගන්න එපා. හලෙලූයා. ඔබට කවුරු හරි සෙනෙහවන්තේ කැරට් 24 දෙන්න යද්දී 18ව ගන්න එපා. 24 ගන්න. මම 18 කිව්වේ මම කවදාවත් දෙවියන් වහන්සේ මිනිස්සුක සුළු කරන්නේ නැහැ. අනිත් ඒවා ඔක්කොම ඉමිටේෂන්. බයිබලෙන් පිටින් ඉන්න ඔක්කොම ඉමිටේෂන්. හැබැයි බයිබලය තුල ඉන්න ඔක්කොම අනාගත වතුරු සහ අපොස්තුරු ඔක්කොම දෙවියන් වහන්සේ අනර්ග මිනිස්සු. කියන්නේ යේසුස් වහන්සේ අප. ඒ නිසා අපි ඒගොල්ලන්ව සුළු කරන්නේ නැහැ. හැබැයි කැරට් 24 දී 18 ගන්න එපා. හොඳ එක යේසුස් වහන්සේ. එයා තමයි සම්පූර්ණත්වය. හලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. කියන්නේ ස්වාමීන් වහන්සේ යහපත්. එසා සෙනෙහවන්ත බලන්න ඕන යේසුස් වහන්සේ දිහා. එතන බලන්න කාන්තාව මේ ඔක්කොම. ඒතර ඔබට තේරෙන්නේ යනවා මේ ඇයි මේව වෙන්නේ කියලා. සෙනෙහවන්තය. දන්නවද? කොහොමද දෙවියන් වහන්සේ පළවෙනි වතාවට සභාව ඊළඟ පළවෙනි කාර්යය ඔබ ක්‍රිස්තු ගුණාංග වලට පාවිච්චි කරන පළවෙනි පැත්ත. තමයි සමහර වෙලාවට අපේ ජීවිතේ ඔබ දැන් අඳුන ගන්නවා යේසුස් වහන්සේ යම් ප්‍රශ්නයක් තුලින්, යම් ගැටලුවක් තුලින්, යම් රෝගයක් තුලින්, සෙනෙහවන්තය. නැත්නම් මොනහරි පවුලේ ප්‍රශ්නයක් තුලින් ඔබට අඳුන ගන්න. ඔබට ඒක විසඳෙනවා. හරි. මේ ස්ථානයේ එක්කෙනෙක් දෙන්නේ සාක්ෂි දරුවාට මේ ස්ථානයේ ඕන තරම් අය දෙවියන් වහන්සේවත් දැකුවා අය. හරි. සෙනෙහවන්තය. ඒක විසඳෙනවා. හරි. දැන් ඒක විසඳුනාට පස්සේ දැන් ඔබ හිතනවා ෂෝක්. දැන් මට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ.
කිසි ගැටලුවක් එන්නේ නැහැ. මෙච්චර කාල ප්‍රශ්න වෙලා තියෙන්නේ මම මේක දන්නේ නැති නිසා. නමුත් ඒක නෙමෙයි සත්‍ය සෙනෙහ. හරි. බයිබලයේ කියනවා යේසුස් වහන්සේ මතෙව් 8 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳලා කියවද්දී යේසුස් වහන්සේ ගෝලයන් අරගෙන ගියා කුණාටුවකට. කුණාටුවකට ගියා. සෙනෙහව. බෝට්ටුවේ ගෝලයන් අරගෙන. හරි. උන්වහන්සේ ඔරුව නැගුණ කාලේ ගෝලේ උන්වහන්සේ අනුව ගියේ. උන්වහන්සේත් එක්ක ගෝලියෝ ගියා. ඊළඟට දාන්න 24 බල ඔරුව රැළවෙලි වැසි යන තරම් මහත් කුණාටුවක උන්වහන්සේ නිදාගත්තා. හරි. මොනවද මේ නිදාගත්තා කියලා? ශබ්ද නැහැ. හරිද? හලෙලුයා. දැන් සෙනෙහවන්තේ ඔබ තේරුම් ගන්න යේසුස් වහන්සේව. හරිද? යේසුස් වහන්සේ නිදාගත්තා. ශබ්ද නැහැ. හරිද? කුණාටුව තියෙනවා ශබ්ද නැහැ. හලෙලුයා. දැන් ඔබට මොනවද ඕනේ ප්‍රශ්න ආපුවම? මොනවා වෙන්නද ඕනේ? එයාපත කෙනෙක් අහන්න මොනවද වෙන්න ඕනේ කියලා. හලෙලුයා. ප්‍රශ්නේ ආව මේ පැත්තට විසඳෙන්න ඕනේ. නේ? සෙනෙහවන්තේ දෙයකක්වත් හදන්න පුළුවන් දෙච්චෙක්මට. හලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ ආපා. හලෙලුයා. ඔබ දැනගන්න දැන් ඔබ කිතුණුවේ ඔබ යේසුස් වහන්සේ පිළිගත්තා නම් ගැලවුම් කරු වශයෙන් ස්වාමීන් වහන්සේ වශයෙන් ස්වාමීන් වහන්සේ වශයෙන් කියලා කියන්නේ සෙනෙහවන්තේ ඔබේ ජීවිතේ දුන්නාද යේසුස් වහන්සේට ස්වාමිත්වයට. පාප ගැන පසුතැවිලි වුණාද? පාප ගැන පසුතැවිලි වුණා නැත්නම් වැඩක් නැහැ බොහොම සභාව හිටියා. සෙනෙහවන්තේ. හරිද? දෙවියන්සේ ආවේ අපිව ගලවන්න. දැන් පාපයත් එක්ක හවුවට එපා. සිංහයොත් එක්ක සෙල්ලම් කරන්න එපා. නයි හදන්න යන්න එපා. යන්නේ යේසුස් වහන්සේ ආපා. හalleluya. සෙනෙහවන්තේ. කොහෙල්ලේ හරි කනවා. ඒක මිනිස්සු කිරියා සෙනෙහවන්තේ. ඒක මේ මොනවාද අප්‍රිකාවේ කියනවා මොනවාද අනාථ වෙච්චාට තියෙන සුව එක. ඒක හිටියා සිංහෙක්. ඒ සිංහයා ඒකට එන්න හේතුව තමයි ඒක මිනිස්සෙක් මේ සිංහයා පැටිය ගාලේ හැදුවා. හොඳට මේ මස් වර්ග චිකන් එහෙම හොඳට තම්බලා හඬ දුන්නා. සෙනෙහවන්තේ. මොකද උන් ලේරස හැදුනොත් ඒක භයානක නිසා. මේ සිංහයා හුරතලයට හැදුනා. සෙනෙහවන්තය. දවසක් මේ සිංහයා එක් මොන හරි මට මතක හැටියට තමාගේ ස්වාමියාගේ හරි කාගෙන් හරි තුවාලේ පැරිලා ලේ වැටලා ලේරස ආවා. උදාන පළවෙනිම ගැහුවේ ඔගේ ස්වාමියා. ස්වාමියා මරලා දැම්මා. සෙනෙහවන්තය. දන්නවද? ඒකයි. වැරදි අල්ලගෙන සෙල්ලම් කරන්න එපා. එයා පැත්ත කෙනාට කියන්නේ වැරදිත් එක්ක සෙල්ලම් කරන්න එපා. කියන්නේ යේසුස් වහන්සේ ආපා. හalleluya. ඒක දවසක ඔබට කන්න වෙනවා මාර කෑමක්. හරි. කොහොම හිතුවත් අඬ වෙනවාමයි. පසුවෙලනොත් ප්‍රශ්නයක් නැහැ. අල්ලගෙන හිටියොත් සෙනෙහවන්තය කනවාමයි. බයිබලයේ කියලා බලන්න ඕන. හalleluya. බය වුණා වගේනේ. ඒ නිසා ස්වාමියා කරගත්තා නම් ඕක අතහැරලා දැන් ඉස්සරහට යමු. හalleluya. කියන්නේ යේසුස් වහන්සේ ආපහු. Holy Spirit, thank you Jesus. හරි සෙනෙහවන්තේ. දැන් ඔබ එතන ආවම දැන් ඔබට හිතනවා දැන් ඉතින් මට ප්‍රශ්න නැහැ. දැන් මට නමුත් බලන්න මොනවද වෙන්නේ? කුණාටුවට අරන් ගිහිල්ලා නිදි. හරි. කට්ටිය කුණාටුවට දාලා උන්වහන්සේ නිදි. සෙනෙහවන්තේ. ඒකට කියනවා silent period. දෙවියන් වහන්සේ සමහර අවස්ථාවල නිහඬ වෙනවා. ශබ්ද නැහැ. යේසුස් වහන්සේ ශබ්ද නැහැ. එදා සෙනෙහවන්තේ. උන්වහන්සේට ඕනේ ඔබ උන්වහන්සේ වත් දකින්න දැන්. ඔබ දන්නවා යේසුස් වහන්සේ කියන්නේ සෙනෙහවන්තේ අර නිකන් රොබින් හූඩ් වගේ කියලා. හරිද සෙනෙහවන්තේ. පාටම කඩාගෙන යනවා දුන්නේ තියෙන ඔක්කොම මරලා දානවා ඔබ බේර ගන්නවා. ඔබ දන්නවා යේසුස් වහන්සේ කියලා කියන්නේ සෙනෙහවන්තේ සූර සරදිය කියලා. ඔබ දන්නවා යේසුස් වහන්සේ කියලා කියන්නේ සෙනෙහවන්තේ ටාසන් කියලා. මම දන්නේ මේ කාලේ මම පොඩි කාලේ බලපුවා කියන්නේ. හalleluya. සෝමනාසේ හප. සෙනෙහවන්තේ බිදා ඉන්නේ ප්‍රශ්නයක් ආවා. අර නිකන් සෙනෙහවන්තේ අර නිකන් හින්දි ෆිල්ම් වල ඉන්නවනේ 아무තු මිනිස්සුනේ ඇල්ල ගහනවා. ෆ්ලයිට් එකේ තිල්ලෙන්න ගහනවා. ඔබ දැන් ජේසුස් වහන්සේ එන ප්‍රශ්න එනවා. ගහලා මරලා ඔබ බේර ගන්න ඕනේ කියලා නේ. නෑ සෙනෙහවන්තේ. මේකේ මොනේ මේ උනාසේ සරස්මත්. හalleluya. සබාවක් හරියට අම්මා කෙනෙක් ගර්භාෂයක් වගේ. පැටවුලියට ළමයි කියනවා වගේ. සෙනෙහවන්තේ. ළමයා වර්ධනය කරන්න ඒ ගර්භාෂය පාවිච්චි කරනවා වගේ දෙවියන් වහන්සේ සබාව පාවිච්චි කරනවා මේ කීතුණුවන් බිහි කරන්න. හalleluya. යේසුස් වහන්සේ සෙනෙහවන්තේ. බෙදනවා යේසුස් වහන්සේට හරිද? ඔබ හිතන්න බලන්න යේසුස් වහන්සේට කිසිම අමාරුකමක් ඉන්නේ නැතුවද? නෑ එහෙම නෑ. උන්වහන්සේ මිනිස්සෙක් කියලා හිටියේ. උන්වහන්සේ වැඩ ඉදි මරාගෙන යාචා අවුවක් වාස්තා බලන්නේ උන්වහන්සේ වැඩේ ඔලුව කැකුම යන්න පුළුවන්. සෙනෙහවන්තේ.
මොකද උන්වහන්සේ යාචනා කර දාඩිය පිටුණා ලේත් එක්ක. නමුත් උන්වහන්සේ කිසි දෙයකට දෙවියන් වහන්සේ කැමැත්ත කරන්නේ නතර කළේ නැහැ. සෙනෙහවත් ඔක්කොම හොදට දීදී කරන්න ලේසි. මොකද ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නෙමෙයි ක්‍රිස්තු ගුණාංග. ඔක්කොම අනිත් පැත්තට යද්දී අමාරු වෙද්දී දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීම. සමහර වෙලාවට උන්වහන්සේ නිදාගෙන ඉන්නවා. ඔබගේ ජීවිතයේ ගුණාංග ඇතුළු වෙන. මේ වගේ අපිට ටීචර් කෙනෙක් කියනවා පන්ති උගන්වනවා. අපි කියනවා ටීචර් කොහොමද මේ ගාන හදන්නේ? ටීචර් කොහොමද මේක විසඳන්නේ? ටීචර් කියනවා මෙහෙම කියලා. ඊට පස්සේ මොනවද කරන්නේ? අපිට එක්සෑම් එක එනවා. හරිද? එක්සෑම් එකට අපි ගිහලා ශාලාවට ගිහලා අපි ලියනවා. ටීචර් ඉන්නවා කෙරෝලේ. ප්‍රශ්නේ අමාරුයි. ටීචර් මේ ප්‍රශ්නේ අමාරුයි කියලා දෙන්න පුළුවන්. හලෙලුයා. කියලා දෙන්න පුළුවන්ද? ටීචර් මොනවද කියන්නේ? එන්න. අයියෝ මෙච්චරලා හිටියා එන්න බං කියලා දෙන්නම්. සෙනෙහවන්තය. එහෙම වෙනවද නෑ? ඒලාට ටීචර් කියනවා. ටීචර් කතාවක් නෑ. දැන් එක්සෑම්. සෙනෙහවන්තය. ඒකට තමයි කියන්නේ. අන්න ඒ වගේ තමයි දෙවියන් වහන්සේට ඕනේ අපි තුල ඒ දරා ගැනීම එන්න ඕන ඉස්සරහට. ඒ ඇදහිල්ල එන්න ඕන ඉස්සරහට. මොකද මේ ලෝකේ ජය ගන්න යන්නේ ඇදහිල්ලයි. පරිස්සම් වෙන්න. YouTube එකේ හිතුණාට රැවටෙන්න එපා. ඕන කෙනෙක් සාක්ෂි දරපුවා මට ඕනේ proofs. හලෙලුයා. මම කියන්නේ අපේ වලේ වල කාට මට එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා පාස්ටර් මගේ සහෝදරයට මම මාස්කම් වුණා මම කැමොක් සහෝදරයෙක් එක්කන් ගින්න ඊට අපි සාක්ෂි දෙමු. හලෙලුයා. proofs ඕනේ. සෙනෙහවන්තය. මිනිස්සු සාක්ෂි දෙන්න පුළුවන් YouTube එකේ මෙහෙම වුණා මේ සභාව හිටියා මෙහෙම වුණේ නැහැ මේ සභාවට ගියා ඊට වුණා ඔක්කොම බොරු. දැනගන්න. සෙනෙහවන්තය. තාම මිනිස්සු වෙනස් වෙලා නැහැ. කැලේ මාරු වුණාට කොටියමයි තාම. තව ටික දවසකින් ওই පාස්ටර්ත් ගහනවා. කියන්නේ යේසුස් වහන්සේ. හලෙලුයා. සෙනෙහවන්තය. ප්‍රවේශම් ගන්නේ වගේ අයගේ. ඊට පස්සේ ඔබ ළඟට එනවා අමාරුකමක් ආවට පස්සේ සෙනෙහවන්තය. වැඩක් නෑ උතනද අතනට යන්න උතන සෙනෙහවන්තය. ඔබට එකක් කියන්න. වත්තේ කුඩිවිනේ ගෙදරදීදී සෙනෙහවන්තය. ඉඩ මාරු කරාට වැඩක් නෑ කුඩිවිනේ උළුවේ තියෙද්දි. හරිද? මට හම්බෙලා තියෙනවා එහෙම අය. ඉඩම් විකුණනවා කුඩිවිනේ කියලා. ඊට පස්සේ අවුරුද්දෙන් ඇල්ල කියන පාස මේක මේ වත්තට තින්න කුඩිවිනයක් කරලා. ඒ මියා දැන් ඉන්නේ මේ මනුස්සයා ඉන්නේ බදුල්ලේ. මෙයා ඉන්නේ කොළඹ. කොහොමද කරලා තියෙන්නේ? ඊමේල් එකක් කියවලන්නේ පාස කුඩිවිනේ කියලා කියනවා. යේසුස් වහන්සේ අප්පා හිතන්න ගත්තාම හිතනවා සෙනෙහවත්. කුඩිවිනේ තිබිලා තියෙන වත්තේ නෙමෙයි බලද්දි අපරාධ ෂෝක් වත් අඩුවට විකුණලා ගියේ. කියන්නේ යේසුස් වහන්සේ අප්පා. ඔළුවේ හරිද? ඔළුව සියල්ලට වඩා සිත ආරක්ෂා කරගන්න. කොහෙත් එකයි අපිට. හලෙලුයා. කවුරු හරි ප්‍රශ්නයක් නැතුව මට මිනි පිට්ටිනේ දුන්නොත් මම මිනි පිට්ටිනයක් ගන්නවා. හලෙලුයා. කියන්නේ යේසුස් වහන්සේ අප්පා. හරිද? සෙනෙහවන්ත. වල්ලන්නේ ප්‍රශ්නයක් නේ මිනිස්සු හොඳයි. පණයි ඉන්න අයට තින්නට හොඳයි. හලෙලුයා. කියන්නේ ස්වාමීන් වහන්සේ අප්පා. ඔක්කොම මත සෙනෙහවන්තේ. අපි මං ජායල ප්‍රදේශයේ ජීවත් වුණා. ඉස්සර කියනවා පොඩි කාලේ අරයා මැරලා මෙතන ඉන්නවා මෙයා මැරලා එතන ඉන්නවා. දැන් ජීවිතේට කෙනෙක්ව දැක්කෙත් නැහැ. දැන් කවුරුත් කියන්නේත් නැහැ. මොකද ඒක දිනු වෙලා. හලෙලුයා. සෙනෙහවන්තය. ඔබ දන්නවද මේ ඔක්කොම ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේට ගමන සහ ඔබ දෙවියන් වහන්සේ කියන ආශිර්වාද වලට බාධාවල්. අවුෙන්න එපා. අල්ලගන්නේ ඔබ දෙවියන් වහන්සේ මිනිස්සුයවිල ඔබ ගෙනාවේ දැන් දෙවියන් වහන්සේත් එක්ක යන්නේ. ආයේ වෙනේවත් එක්ක යන්න නෙමෙයි මේ ගමන. දැන් ඔබ බලන්න ඕනේ දෙවියන් වහන්සේ දිහා. මිනිස්සු දිහා නෙමෙයි. සෙනෙහවන්තය. හලෙලුයා. ඔබ දැන් දෙවියන් මොකද බයිබලයේ යේසුස් වහන්සේ ගෝලයන්ට කිව්වා ඔබ යාචනා කරන ස්වර්ගයේ වැඩසින පියාණන් ඔබගේ නාමයට ගෞරව වේවා. ඒ කියන්නේ සර්ව බලදාර දෙවියන් වහන්සේ ඔබගේ තාත්තා ඔබගේ පියාණන් ෆාදර්. ඒ කියන්නේ ඔබ ඕන වෙලාවක කතා කරන්න පුළුවන් උන්වහන්සේට. උන්වහන්සේදී තරවකාරයෝ පස්සේ යන්න එපා. කියන්නේ යේසුස් වහන්සේ. හලෙලුයා. ස්වාමීන් වහන්සේ අහපා. එක්තරා සහෝදරයෙක් මේ සභාවට ආවා. අපි එතකොට අපිට තැනක්වත් තිබෙන්නේ නැහැ සෙනෙහවන්තේ. ඔය යේසුස් වහන්සේ පිළිගත් ගැලුම් කරු වශයෙන් විශ්වාසවන්තව සිටියා. ඔබට මම මඟ පෙන්වුවා පාස්ටරෙක් මඟ පෙන්වුවා. අද සෙනෙහවන්තේ අද ඔය පාස්ටර් කෙනෙක්. විතරක් නෙවෙයි දෙවියන් වහන්සේ ළඟට උඩ ආශිර්වාද කරා. උඩ කිසි දෙයක් තිබෙන්නේ නැහැ. ඔය ජොබ් එක පවා අයින් කළා දාලා සේවයට ආවා. නිවසක් හදන්න. නියම වෙලාවෙ දෙවියන් වහන්සේ සෝනවා. හැබැයි ඉන්න ඕනේ බලාගෙන. ස්වාමීන් වහන්සේත් එක්ක. තරා කෙනෙක් ආවා සෙනෙහවන්තය. අද උදේට මම දැක්ක ෆැමිලි චීෆ් එකේ දරුවෝ හිටියනේ අවුරුදු ගාණක්. අල්ලන් හිටියා සභාව. දැන් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. කියන්නේ යේසුස් වහන්සේ අහපන්. ස්වාමීන් වහන්සේ අහපන්. කියන්නේ හලෙලුයා.
දෙවියන් වහන්සේත් එක්ක යන ක්‍රමයක් තියෙනවා සෙනෙහවන්ත. මේක අපි දෙවියන් වහන්සේත් එක්ක යන්න පටන් ගත්තා. මේ වලදී හිට මෙහෙට හැරෙන්න එපා. ස්වාමීන් වහන්සේට ලඟ වෙන්න. විශ්වාසවන්ත වෙන්න. හalleluya. ලෝක විදිහට ක්‍රියා කරන්න එපා. ඔබ මේක සාතන ඔබ ලෝක විදිහට ක්‍රියා කරන්න ඔබ මෙව කරයි සෙනෙහවන්තේ. පරීක්ෂා මොනවාද කියන්නේ ඔබ නිකන් ටෙම්ප්ට් කරයි. හරිද සෙනෙහවන්තේ. ඔබ පරීක්ෂා කරයි. හවු වෙන්න එපා. ඔබ අඳුනගත්තේ ස්වාමීන් වහන්සේව. හරිද? රාජාලි පැටියා කිව්වොත් මට කුණාටුව ඉගෙනෙන්න බෑ. අනේ අම්මේ බෑ. අනේ තාත්තේ මට බෑ මේ කුණාටුව සැර වැඩි. පොඩි එකක් දෙන්න කියලා. රාජාලි හැදෙන්නේ නැහැ. ඔබ මේ වතෑරියොත් ඔබට කවදාවත් දෙවියන් වහන්සේගේ දරුවෙක් කැඩේ නැගිටින්න බෑ. මේවා මැද සෙනෙහවන්තය මුහුදට ගිය මුහුදේ පීනන්න ඕන නම් මුහුදේ පීනලා පුරුදු වෙන්න. ගඟේ පීනලා පුරුදු වෙන්න එපා. හalleluya. ස්විමින් pool එකේ පුරුදු වෙන්න එපා. සෙනෙහවන්තය ජීවිතේ ඒ වගේ අපිට බෑ පීනන්න කෙනෙක්ට උගන්වන්න සූම් වලින්. අපිට බෑ පොත්පත් වලින්. යබයින්න ඕනේ මුහුදට. යබයින්න ඕනේ ගඟට. මට කවදාවත් කවුරු පීනන්න කියලා දුන්නේ නැහැ. නමුත් මම පීනනවා. ලොකු සූරයෙක් නෙමෙයි. නමුත් ඕන මුහුදක උනත් ඕන ගඟක උනත් පීනනවා. සෙනෙහවන්තය. ඒක මම ඒකට බැස්ස නිසා තමයි ඉගෙන ගත්තේ. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හalleluya. හalleluya. කියන්නේ ස්වාමීන් වහන්සේ යහපත්. හalleluya. සෙනෙහවන්තය. එද බයින් එක ඉගෙන ගන්න. ජීවිතේ වගේ තමයි. ජීවිතේට ඇතුල් වෙලා ජීවිතේ සටන් කරලා අරයාගේ මෙයාගේ ජීවිතේ නිදහස් කරගන්න හදන්න එපා. ඔබ හැම කෙනාම මවල තියෙන දේව ස්වරූපේට නම් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් සෙනෙහවන්තය. හැම කෙනාටම තියෙන එක ආයුෂ කාලේ නම් හැම දෙනාටම තියෙන කන් දෙකයි අත් දෙකයි කකුල් දෙකයි නම් සෙනෙහවන්තය. එක්කෙනෙක්වත් එක්කෙනෙකුට වඩා වෙනස් නෑ. දෙවියන් වහන්සේ දිහා බලලා මේ ජීවිතේ සටන් කරලා පුරුදු වෙන ඉස්සරහට යන්න. හalleluya. දැන් පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ සෙනෙහවන්ත ක්‍රිස්තු ගුණාගේ අපි මතු කරන්නේ මේ වගේ ජීවිත අරගල වලින්. දෙවෙනි එක. ඒවා හරි තැන වුණාම ඒවා ඉවත් වෙනවා. හalleluya. දෙවෙනි එක මිනිස්සුත් එක්ක සෙනෙහවන්තය. හරිද? හොඳ දක්ෂයෙක් නම් ඔබ දෙවියන් වහන්සේ දක්ෂයෙක් නම් ඉගෙන ගන්න සෙනෙහවන්තය. මේ සයන්ස් එක. හalleluya. මනුස්සයෙක් එක්ක ජීවත් වෙන්න. හalleluya. ඒකයි ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ නෑනේ. ඔබ මාව පිළිගත්තට පස්සේ නුඹලා කැලේට ගොස් භවනා කරපල්ලා. හරිද? ක්‍රිස්තුස් වහන්සේ කොහේද කිව්වද? නුඹලා කැලේට ගොස් වලදරපල්ලා කිව්වද? හරිද? නුඹලා දැන් ඉතින් මේ ලෝකෙන් අයින් වෙලා ඵලයව කාමරයක් ඇතුළට ගිහලා ජීවත් වෙනවා කිව්වද? නුඹලා ගොස් ඵලදරන්න කියලා කිව්වා ලෝකෙට ආයේ. සෙනෙහවන්ත. ගෝලිය 12 දෙනෙක් එකට තියාගෙන හැදුවේ. ඊට පස්සේ තව 70ක් හිටියා. ඊට පස්සේ තව බර ගාණක් හිටියා. හalleluya. සෙනෙහවන්තේ මේක නිකන් මිනිස්යන් අතරින් එළියට ගත ජීවිතයක් නෙමෙයි. හalleluya. පුරුදු වෙන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. මිනිස්සුත් එක්ක ජීවත් වෙද්දී වෙනස්. සතුත් එක්ක ජීවත් වෙනවා වගේ නෙමෙයි. ඒකයි සමහර මිනිස්සු කියන්නේ මිනිස්සුන්ට වඩා බල්ලෝ හොඳයි කියලා. එයා දන්නේ නැතුව කියන්නේ යාටත් බල්ලෙක් කියලා තමයි. ඒ ඔක්කොම මිනිස්සුනේ. හalleluya. සෙනෙහවන්තේ. ඒ බල්ලෝ එක එක විදිය. හරිද? හරිද? සෙනෙහවන්තේ. එක එක කට්ටිය එක එක විදිය. හරිද? සෙනෙහවන්තේ. ඒකයි ඒ මොනවාද සමහර බල්ලෝ ඉන්නවා තමාගේ ස්වාමියා කොච්චර ගහලා අනිත් පැත්තට ඇවිල්ලා ආපුවමත් ඒ බල්ල නැට්ටවනවන ස්වාමියාත් එක්ක ආයේ යාළුවේ. හරිද? සෙනෙහවන්තේ. දැන් ඒකයි මේගොල්ලෝ කියන්නේ අන්න බල්ලා හොඳයි කියලා. ඒකට මතක තියෙනවා කියලා කියනවා. සෙනෙහවන්තේ. අපි ජීවත් වෙන්නේ බල්ලොත් එක්ක නෙමෙයි මිනිස්සුත් එක්ක. සෙනෙහවන්තේ. අපි දන්නවා නයිමයි පොළොංගුමයි අපි දන්නවා හාවුමයි. අත් මිනිස්සු කියන්නේ එක්කෙනෙක් කෙනාට වෙනස්. හalleluya. ඒගොල්ලන්ගේ ජීවත් වෙන පරිසරය, ඒගොල්ලන්ගේ අධ්‍යාපනය සෙනෙහවන්තය. එක එක දේවල් එක එක කෙනාට එක එක ස්වරූපයක් ලබා දෙනවා. හරි සෙනෙහවන්තය. අපි ජීවත් වෙන්නේ ඒ වගේ අයත් එක්ක. හැබැයි මේ සයන්ස් එක මොකද්ද? මේකෙදී එළියට පයින් එක නෙමේ. යේසුස් වහන්සේ මේ ඔක්කොත් එක්කම ජීවත් වුණා. හalleluya. බයිබලයේ කියනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඉදිරියේද මිනිස්යන් ඉදිරියේ ප්‍රසන්නව සිටියා. හalleluya. සෝමනන්සේ යහපත්. ඒ නිසා සෙනෙහවන්තය. සමහර වෙලාවට අපේ ජීවිතවල මිනිස්යන් අතර ගැටෙද්දී පවුලත් එහෙමයි. හරිද? සහෝදරය අතරත් එහෙමයි. පාසලෙත් එහෙමයි. ඔෆිස් එකෙත් එහෙමයි. හරිද? ඒකයි සාමාන්‍ය. යෝගයේ ස්වභාවෙත් එහෙමයි. සෙනෙහවන්තය. ප්‍රශ්නේ නෝ.
ප්‍රශ්න එනවා. මම සභාවට ආව මුල් දවසේ මගේ යාළු මාත් එක්ක ආගියු කරන්න ගත්තා. හරිද? එහෙම වෙන්නේ නැහැ හැමතැනම එකයි කියලා. මං කෝ එතන ඉන්න දේවදූතයෝ අපි වගේ නෙමෙයි කියලා. එහෙම හිතන්න එපා. දේවදූතයෝ කොහෙවත් නැහැ. හරිද? පස්සේ මට කාලයක් ඇද්දි තේරුණා එහෙම නැහැ. හැමතැනම එක වගේ තමයි. හලෙලුයා. සෙනෙහවන්තය. තුන ඇයි මේව වෙන්නේ? සමහර අය තුල එක පාටම ප්‍රශ්න ඇති වෙනවා, ගැටලු ඇති වෙනවා, තරහ වෙනවා, සමහර එක දේවල් කියනවා වෙනවා. සෙනෙහවන්ත. මිනිස්සු අතර ජීවත් වෙද්දී ඉගෙන ගන්න ඕනේ සයන්ස් එක. යේසුස් වහන්සේ දැනගෙන හිටියා. හලෙලුයා. දෙවියන් වහන්සේ මේවා උපයෝග කරනවා, මිනිස්යන් උපයෝග කරනවා, පාවිච්චි කරනවා අපේ ජීවිතය තුල උන්වහන්සේගේ ගුණාංග ඉස්මතු කරන්න. දැන් යෝසේපගේ සහෝදරයෝ 11ම එකතු වෙලා යෝසේප වලට දැම්මා. දාවිද්ගේ සහෝදරයෝ මොනවද කරේ? අර සාමුවෙල් ආපුවම සෙනෙහවන්තේ. සාමුවෙල් අනාගත වතුරේ ආපුවම දාවිද්ගේ තාත්තගෙන ආපු නැති එක පැත්තක දාන්න සහෝදර දාවිද්ට කිව්වෙත් නැහැ. සාමුවෙල් අනාගත වතුර වෙනවා කියලා. අර සෙනෙහවන්ත. එතකොට දාවිද්ට කොච්චර වේදනාවක් එන්න ඕන හිත තුල. මගේ සහෝදරය මාව කැඳෙන්නේ නැහැ කියලා. යා යුද්ධ පිටියට ගියාම සහෝදරය කිව්වා පඬිතුකම් කරන්න ආව නේද මෙතනට කියලා. බැටළුව පැත්තක දාලා නුඹ ඉන්නේ බැටළුව බලාගන්න කියලා. සහෝදරයෝ මියව පාතර දැම්මා. නමුත් සෙනෙහවන්ත මේ එකක් නිසාවත් දාවිද් අධෛර්ය වුණේ නැහැ. සහෝදරයන්ට බැන්නේ නැහැ. සහෝදරයන් දොස් කිව්වේ නැහැ. සෙනෙහවන්තය. සහෝදරයත් එක්ක තරහ වුණෙත් නැහැ. හලෙලුයා. යෝසෙප් සහෝදරයත් එක්ක තරහ වුණෙත් නැහැ. හලෙලුයා. සෙනෙහවන්ත. අන්න ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසයන ගානට ගියවල ඔබ බලන්න සෙනෙහවන්ත. එකට හිටපු පේදුරු තුන් පාරක් අඳුරන්නේ නැහැ කියලා කිව්වා. සෙනෙහවන්තය. ඒ වගේම ගෝලයේ පැත්තක උණවසු දාලා ගියා. හරිද? නමුත් උණවසුසේ එක්කෙනෙක්වත් දොස් කිව්වේ නැහැ. හලෙලුයා. එදano සෙනෙහවන්ත. අන්නේ ස්වභාවය දෙවියන් වහන්සේ අප තුල ගේන්න ඕනේ. මොකද ක්‍රිස්තු ගුණාංග තුන තියෙනවා මේ සුද්ධාත්ම ඵල. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, මෘදුකම, ඉවසිලිවන්තකම, ජටාත්කන, පමන දෙන ක්‍රියා කිරීම. හලෙලුයා. මේවා තමා තුල ඉස්මතු වෙන්න ඕනේ. මේවා ඉස්මතු වෙන්නේ නැහැ කැලේ ඉඳලා. මේවා ඉස්මතු වෙන්නේ නැහැ මිනිස්සුන්ගේ ඈත් වෙලා. මේවා ඉස්මතු කරන්නේ ඒ අය තුල ඉද්දී තමයි මේවා ඉස්මතු වෙන්නේ. යකඩ මුවත් කරන්න මැටි වලට බෑ. යකඩ මුවත් කරන්න යකඩ මිනිස්යන්ව සෙනෙහවන්තය ඒ තැනට ගේන්නේ තවත් මිනිස්යන්ගේ උපකාරයෙන්. හලෙලුයා. ස්වාමීන් යහපත්. එසා සෙනෙහවන්ත හිතෘදී මැති වෙන්න පුළුවන් මේ ජීවිතේ. හරිද? ඒක කියලා සෙනෙහවන්තය. පැනලා යන එක නෙමෙයි සැලැස්ම. හලෙලුයා. එනසේ පාවිච්චි කරනවා දේවල් අපිව මද්දනවා. හරිද? ප්‍රේම කරන අයට ප්‍රේම කරන්න පුළුවන් සෙනෙහවන්ත. හරිද? මොනවාද අනුකම්පා කරන අයට අනුකම්පා කරන්න පුළුවන්. නමුත් ක්‍රිස්තුස් වහන්සේ වෙනා මේවා කිසිම දෙයක් නොකරන අය දිහා ප්‍රේමයෙන් බලන්න අමාරුයි. හලෙලුයා. යන ස්වාමීන් වහන්සේ යහපත්. එක්තරා කන්‍යා මොනවද ඒකට කියන්නේ? සිස්ටර් කෙනෙක්. අපි කතෝලික කියන්නේ සිස්ටර් කෙනෙක් කියලා. සෙනෙහවන්ත. කන්‍යා සොහරියා. හිටියා. හරිද? ඇයට දෙනවා ෂෙයර් රෝගය. ඊටසේ එයා වටේ හිටපු අනිත් සිස්ටර්ස්ලා ටික එයාට කිව්වා මොකද්ද ඔයාට තියෙන ප්‍රශ්නේ? මොකද්ද ඔයා කරන්නේ? දැන් ඔයාට ෂෙයර් රෝගය. හරිද? ඔයාට මේ රෝගෙන් දුක් විඳිනවට කිසි දෙයක් කරන්න බෑ. ඔයා ඉක්මනට මැරෙනවා. වැඩක් නැහැ නේ ඔයාගේ ජීවිතේ කියලා. ඒ කිසි දෙයක් ගණන් ගත්තේ නැහැ. සෙනෙහවන්ත. අවුරුදු 23 ඇයි මිය ගියා. සෙනෙහවන්ත. ඊට පස්සේ ඇගේ දිනපොත හම්බුණා පොප්තුමාට. පොප්තුමාගේ දිනපොත හම්බුණ ගම කිව්වා මේක වහාම මුද්‍රණය කරන්න කියලා. මුද්‍රණය කළා සෙනෙහවන්තය. ජීවිත දහස් ගණක් දැනස් ස්පර්ශ කරා මෙයාගේ සාක්ෂිය තුලින්. මොකද දන්නවද? මෙයාට පැවලා තිබුණ රාජකාරී තමයි සෙනෙහවන්තය. වයසක කන්‍යා සොහරියක බලා ගන්න රිටයර් වෙච්ච. ඒ කියන්නේ දැන් වැඩ කරන්නේ නැහැ පල්ලි. එයා හරිම නපුරුයි. එයා ඉන්නේ රෝදපුටුවේ. මෙයා බණිනවා දොස් කියනවා මෙයාව බලා ගන්න. ඒතුළු මෙයාගේ යාච්චාව ලියලා තිබ්බා මෙයා හැම දවසකම. මෙයා ලියලා තිබ්බ යාච්චාව හැම පොතකම තිබ්බේ මේකයි. ක්‍රිස්තුස් වහන්සේ ඔබ වහන්සේ මේ පුටුවේ හිටියා නම් මං ඔබට වඩා වැඩි දෙයක් මේ අම්මට කරන්නේ නැහැ. ඒ කියන්නේ එයා දැක්කේ ඒ මිනිස්සුව ක්‍රිස්තුස් වහන්සේ වගේමයි. තමාට සැර කරන, තමාට බයින මේ පුද්ගලයාවත් ඒ විදියට. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ සේවය කරන්නේ සෙනෙහවන්ත වෙන ක්‍රමයකට නෙමෙයි. ඔබ ක්‍රිස්තුස් වහන්සේ සේවය කරන්න කැමති නම් මනුෂ්‍යයන්ට සේවය කරන්න පුරුදු වෙන්න. පළවෙනියා වෙන්න කැමති අය අන්තිම වෙන්න කියලා කිව්වා. හලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේ කරේ කකුල් හොදන එක. කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ යහපත්. අපි අවිලා තියෙන එතන අනුගමනය කරන්න. උසස් කමෙන් යහස්ස පොළොවේ මැවූ දෙවියන් වහන්සේගෙන්.
ස්වාමීන් වහන්සේ මිනිස්සු උසස් කරද්දී කාටවත් ඒව වළක්වන්න බෑ. දෙවියන් වහන්සේ කියන එක නිය වෙලාවට. ස්වාමීන් වහන්සේ අහප. එසා දෙවියන් වහන්සේ මිනිස්සු පාවිච්චි කරනවා. සෙනෙහවන්ත. හalleluya. යෝග ඔබ කිතුනේ කැඩිලා ප්‍රවේශම් වෙන්න. ඔබ සෙනෙහවන්ත. අනිත් පැත්ත එක ගනුදෙනු කරන්නේ. හalleluya. ස්වාමීන් වහන්සේ අහප. සෙනෙහවන්ත. පුතනෝද අපි ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේත් එක්ක හිටපු අයට ආදරයෙන් බැලුවා වගේ අපේ යුතුයකමක් තියෙනවා. අපිත් එක්ක ඉන්න අයව ආදරයෙන් බලා ගන්න. ශක්තිමත් කරන්න. ධෛර්යමත් කරන්න. හalleluya. ස්වාමීන් වහන්සේත් එක්ක යන්න යව ශක්තිමත් කරන්න. හalleluya. ඒකයි. ඒක තමයි දෙවෙනි කාර්යය මිනිස්සු තුලින් කරන්නේ. තුන්වෙනි කාර්යය සෙනෙහවන්තේ පාස්ටර් සභා පාලකවරයෙක්. සෙනෙහවන්තේ ඊන්සිපත් කරනවා. සෙනෙහවන්තේ සමහර අවස්ථාවලදී අපි හිතනවා මෙයා ඉන්නේ අපිත් එක්ක හැම වෙලේම සෙනෙහවන්තේ අපිව බලන්න අපිව හොයන්න ඒක කරන්න ඕනේ. තාත්තා කෙනෙක් ළමයා බලන්න ඕනේ. තාත්තා කෙනෙක් ළමයාට කණ්ඩ දෙන්න ඕනේ. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. දැන් ස්වාමීන් වහන්සේ යහපත්. ඒ වගේම සෙනෙහවන්තේ තාත්තා කෙනෙක්ට තියෙනවා සමහර වෙලාවට විනයටපත් කරන්න. සමහරවිට තාත්තා කෙනෙක් වුණාට වැරදින වෙලාවවල තියෙනවා. හalleluya. පර්ෆෙක්ට් නෑ. සම්පූර්ණ නෑ කවුරුත්. හරිද? කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හරිද? සෙනෙහවන්තේ ඒ විලාවේදී සමහර ක්‍රිස්තියානි අය ඒගොල්ලෝ සලකන්නේ මේක හිතන්නේ මේක දෙවියන් වහන්සේ හරිද මොකද්ද මෙතන හිතන්නේ දෙවියන් වහන්සේ කොහොමද මෙතන ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේගේ අදහස මොකද්ද මේ තැන කියලා සෙනෙහවන්ත දන්නවද සමහර වෙලාවට කලබල වෙනවා හදිසි වෙනවා සෙනෙහවන්ත එක්තරා කෙනෙක් ගීතිකා කියන්න පුළුවන් යාට ගීතිකා කියන්න යාට කිව්වා ඔයා ප්‍රැක්ටිස් වෙන්න කියලා ඊපස්සේ යා හොඳට කියද්දි සභාව තුල යා ජනප්‍රිය වෙද්දී යා ප්‍රැක්ටිස් මිස් කරා. පාස්කෝව ගීත ගන්න මම අයින් කරනවා. ඊට පස්සේ මෙයා තීරණය කරා පල්ලියේ එන්න නැහැ කියලා. තනේවන්තේ. දක්ෂයෙක් නැතු වෙලා ගියා. දේවරාජි සේවකේ. සෙනෙ වැටුණා. ඇදනවද? යාට තිබුණා පොඩ්ඩක්. හරි පාස්ටර්. ඔයා මගේ නායක. හරිද? ඔයා මට කියන්න කොහොමද කරන්න ඕනේ කියලා පොඩ්ඩක් යටහත් වෙලා තනේවන්තේ. පාස්ටර්ගේ අදහසක් තිබ්බා මෙයා මොනවාද? මෙයා මේක හදාගද්දි මම ආයාව ගේනවා දැන්. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. නමුත් ඒක නෙමෙයි කලේ සෙනෙහවන්ත. ධර්මදරුවඩේ අදින් ක්‍රියා කළා. එයාගේ සැලසුම් වැටුණා. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. සෙනෙහ දෙවියන් වහන්සේට ඕනේ. හරිද? ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට කිව්වා පියාණනි ඔබ වහන්සේ කැමතිසේක නම් මේ කුසලානේ පහ කළ වෙනවා. නමුත් ඔබේ කැමැත්ත වේවා. පියාණන් වහන්සේ කැමතුණා යේසුස් වහන්සේ පොඩි වෙනවට. කුරුසිය. දෙවියන් වහන්සේ සමහර අවස්ථාවල ඉඩ අරනවා අපිව තැලෙන්න. මිඩි වලින් තලන්න නැතුව මිඩි විසෙන්නේ නැහැ. මිඩි විස ගන්න විදියක් නැහැ. තලන්න නැතුව ඔරෙන්ජ් ගෙඩිය තලන්න නැතුව ඔරෙන්ජ් ගන්න බෑ. අන්න ඒ වගේ සෙනෙහට අපේ ජීවිතේ තලන්න නැතුව නියම සාරය එළියට එන්නේ නැහැ. නියම සාරය තියෙන අපි ඇතුලේ. හalleluya. මේ පේන ස්වභාවය නෙමෙයි. මේ මතු පිට ස්වභාවය නෙමෙයි. දෙවියන් වහන්සේ තෝරගන්නේ මතු පිට තියෙන ස්වභාවයෙන් නෙමෙයි. දෙවියන් වහන්සේ තෝරගන්නේ අපේ සාන්ත පාන්ත ස්වභාවයෙන් නෙමෙයි. දෙවියන් වහන්සේ තෝරගන්නේ අපේ අතුලාන්ත තිබෙන ස්වභාවය නිසා. දාම් ටික වේගයි. මවගේ බලන්නේ හිත. මවගේ බලන්නේ ගැඹුර. දැන් සමහරවල්ට පාවිච්චි කරන වෙන අවස්ථාවල් සෙනෙහවන්තේ. අර දාවිද්ගේ මොනවාද කරේ? සාව් රජතුමා දාවිද්ව මරන්න උත්සාහ කළා. නමුත් දාවිද් නෙමෙයි රජතුමා මැරුවේ. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. කියන්නේ ස්වාමීන් වහන්සේ යහපත්. දැන් අස කියනවා නේ දෙමාපියන්ට ගරු කරන්න. හොඳ රීතියට ගරු කරන්න. දෙමාපියෝ සමහරවල්ට අප්සෙට් වැඩ කරදී තේරුම් අරගෙන තු කේන්ති වැඩ කරදී ගරු කරන්න. ඒකයි ඒ කියන්නේ ගරු කරන්න කියන්නේ ගරු කරන්න එච්චරයි. අන්න ඒ වගේ තමයි. ඔබගේ වැඩිමහල්ලන්ට ඔබගේ පාස්ටර්ට දෙගුණයක් ගෞරවය දෙන්න කියලා බයිබලයේ කියනවා. හalleluya. හදිස්සි වෙලා තීරණ ගන්න බෑ. පැත්තකට යන්න ඉඳ ගන්න කතා කරන පාස්ටර් ඇයි? මොකද්ද? අපි කතා කරමු. ඉතරයි. සමහර අය එහෙම නෙමෙයි සනේ. පොඩි දෙයට අවිස්සෙනවා. ඒක නෙමෙයි අපි තුල දෙවියන් වහන්සේ ඕනේ. ඒ තන අර ගුණාංග එළියට ගේන්න. හalleluya. ඒ ප්‍රේමී එළියට ගේන්න. පස්සේ ඉවරයි. කතා කරලා පස්සේ ඉවරයි. බලද්දි පස්සේකුත් නැහැ. හalleluya. තනේ වහන්සේ ඔබ දන්නවද? එතකොට දෙවියන් වහන්සේ අන්න අපි ඒ වලින් ගොඩනගෙන්න ඕනේ. ප්‍රේමයේ ප්‍රීතිය සමාදානය මේවා තුලට. හalleluya. සමාදානේ වටන්න දෙන්න බෑ යක්ෂයාට. තනේවන්තය. දන්නවද? බයිබලයේ දෙවියන් වහන්සේ මේ මිනිස්සෙක් මේ ක්‍රිස්තුස් වහන්සේ දිහා බලාන පරණ කිවිසුමේ ගමන් කළා. තනේවන්තය. ඔවා දේවචනේ ඔහු දැනගෙන ගියා ක්‍රිස්තුස් වහන්සේ. තනේවන්තය. ඔහු තමයි දාවිද්. තනේ බයිබලයේ බලන්න දෙවෙනි සාම්ප්‍රදාය පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ ඔහුගේ ගුණාංග. දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි සාමුවෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය මොනවද කියන්නේ? දාවිද් කතා කොට සාවුල්ගේ වංශයේ
යමේ කිතුරු සින්නවාද? සින්නාන ම යෝනදානි සහෝට කරුණාව පෙන්වන්න මේ කීයේ. සාවුල් කියලා කෙනකම තමාගේ සතුරා. තමා මරන්න දදුව කෙනා. නමුත් එයා වංශීය කෙනෙක් හොයනවා කරුණාව පෙන්වන්න. හල්ලෙලූයා. එයා ආදරය කළා. තමාට ඒ අවස්ථාව යුද්ධයට යන්න දුන්න මනුෂ්‍යයට. සෙනෙහවන්තය. හල්ලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත්. කලබල වෙන්න එපා. දෙවනාංශයේ මිනිස්සුયો දුන්නා නම් කලබල වෙන්න එපා. ඒගොල්ලොත් එක්ක ස්වාමීන් වහන්සේ තුරු ගනුදෙනු කරන්න. හල්ලෙලූයා. ඉවසීමෙන් ගනුදෙනු කරන්න. ප්‍රේමයෙන් ගනුදෙනු කරන්න. දෙවියන් වහන්සේ ඔබ උසස් කරනවා. ඔබට ආශිර්වාද කරනවා. සාවුල් නෙමේ රජ සාවුල් වයින් කළා දැම්ම දෙවියන් වහන්සේ දාවිත් ඉස්සරහට ගෙනාවා. දාවිත් බලෙන් ගෙන රජකම ගන්න. බලාගෙන හිටියා. දෙවියන් වහන්සේ ඉස්සරහට ගෙනාවා. හල්ලෙලූයා. අද සමහර අය සෙනෙහවන්තේ කකුලෝ වගේ. සෙනෙහවන්තේ. ඒක පාස්ටර් කෙනෙක් ගියා අප්‍රිකාවේ මේ කකුලෝ ඇක්වේරියම් එකට. ඔක්කොම කකුලන්ගේ ටැංකි ඔක්කොම ඇරලා එකක වහලා. ඇයි හැව මේක වහලා තියෙන්නේ? එයාක මේ කකුලෝ අමුතුයි. එකේ කුඩට ඇදී අනිත් ඔක්කොම එල්ලෙනවා කියලා කිව්වා. සෙනෙහවන්තේ. හරිද? ඒකයි. වෙලා තියෙන්නේ. අද ඔක්කොම බලන්නේ දුවන්. ස්වාමීන් වහන්සේ ක්‍රියා කරනවා බලන් ඉන්නේ. කියන්නේ යේසුස් වහන්සේ යහපත්. හල්ලෙලූයා. සෙනෙහවන්ත. දෙවියන් වහන්සේ නියම වෙලාවට දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරනවා නම් ආයි හංගන්න බෑ. ස්වාමීන් වහන්සේ යහපත්. දෙවියන් වහන්සේත් එක්ක නම් ගමන් කරන්නේ හංගන්න බෑ. ඒවා එළියට එනවාමයි. මොකද ස්වාමීන් වහන්සේ යහපත්. කොයි සිටියත් ඒවා එළියට එනවා. මැණික් හොයනවා මිනිස්සු රත්නපුරයට ගිහිල්ලා. හරි සෙනෙහවන්තය. ඒවා වටින නිසා ඔයන්නේ දෙවියන් වහන්සේත් එක්ක නම් කලබල වෙන්න ඕනේ නැහැ. ඒවා සෙනෙහවන්තේ මඩේ හිටියත් එළියට එනවා. අර මඩේ තියෙන ගහින් මඩෙන් එළියට එනවා වගේ ඔබේ ජීවිත ඉස්සරහට එනවා. බලන් ඉන්න හරිද? Holy Spirit. හරිද? හalleluya. එතන බලන්නේ නැතුව අනිත් මෙහෙම වැඩ කරන්න යන්න එපා. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. කියන්නේ ස්වාමීන් වහන්සේ යහපත්. දාවිත් රජුනේ නිකන් නෙමෙයි සෙනෙහවන්ත. ඔහුගේ හදවතේ තිබ්බේ නැහැ වෛරය. ඔහු තමගේ ඒ වෛරයට ඉඩ දුන්නේ නැහැ. කොච්චර මරන්න උත්සාහ කරත් වෛරයට ඉඩ දුන්නේ නැහැ. ප්‍රේම කළා. අවසානයේ ඔයා කෙනෙක්ට ආශිර්වාද කළා. යෝසෙෆ්ගේ ජීවිතය මොකක්ද දන්නවද? සහෝදරයෝ යෝසෙෆ්ට දොස් කිව්වා. වලක දැම්මා, මරන්න ඇදුවා. කොච්චර දේවල් නැති වුණාද? නමුත් යෝසෙෆ් සහෝදරයන්ට මොනවද දන්නවද කිව්වේ? උප්පත්ති 50 20 සහෝදරයන්ට. උප්පත්ති 50 20. නුඹලා වණාය මම නපුර ගන්න අදහස් කළා. හalleluya. නේ අපි කැමති නේ අපිට අකුර කරපු අය වැටිලා හරිද? හරිද? බිස්නස් වැටිලා ලෙඩ හැදිලා. අමුති ආච්චාවල් තියෙනවා සමහර අයගේ සෙනෙහවන්ත. ඔබේ නෙමෙයි. හරිද? කියලා කියන ඊට බන්දන් කතා පත්තු කරලා මගේ කුකුල හොරගම් කරා මනුස්සයා කකුලක් කැඩෙන්න ඕන කියලා. එහෙම කිදුනොත් ඒසි නෑ කුකුලා මේ රුපියල් 2000 3000 ගත්තා කකුලක් ඒ වගේ. හරිද? යකු ඇවිස්සෙනවා ප්‍රශ්නයක් දාපු වෙලාවට. හරිද? ඔළුවේ යකා නැගිටිනවා. දැන් යකා වෙනවා මට දැම්මනේ ප්‍රශ්න. හරිද? වැටෙන්න ඕනේ. ඒ වෙන්නේ නැහැ සෙනෙහවන්තේ. දැනන්සේ යහපත්. මිනිස්සු නපුරුනාට දෙවියන් වහන්සේ යහපත්. හalleluya. උදානෝ සෙනෙහවන්තේ. යෝසෙෆ්ගේ ජීවිතේ තමගේ සහෝදරය තමාට මොනවා කරත් වෛරයට ඉඩ දුන්නේ නැහැ. ඇතුලේ වෛරය දැන්පත් වෙන්න ඉඩ දුන්නේ නැහැ. සෙනෙහවන්තේ. ඕනදනා කරේ සහෝදරය ආපුවම සහෝදරයන්ට කිව්වා ඕ උගල නපුර කරන්න උත්සාහ කළා. නමුත් දෙවියන් වහන්සේ ඒක පාවිච්චි කරා. අද තිබෙන විදිහට ඔබලටත් ආශිර්වාද කරන්න. ඔබගේ හැම අවස්ථාවකම දෙවියන් වහන්සේ පාවිච්චි කරන ඔබට ආශිර්වාද කරන්න. යෝසෙෆ් වෛරේ වර්ධනය වුණේ නැහැ, ප්‍රේමේ වර්ධනය වුණා. සෙනෙහවන්ත. ඒ මොනවා කරත් මගේ සහෝදරයෝ කියන ආකල්පය තුළ එයා වර්ධනය වුණා. දැනන්සේ හබා. දැනන්සේ උසස්ම කළා දැම්මා. දැනන්සේ දාවිද උසස්ම කළා දැම්මා. මොකද ගුණාංග තිබ්බේ මෙතන ක්‍රිස්තුස් වහන්සේ වගේ. බයිබලයේ කියනවා ජේසුස් වහන්සේ දාවිදගේ පුත්‍රයා. ඒ වගේ බයිබලයේ අපි උගන්වගෙන නැද්ද කියනවා මේ යෝසෙෆුත් ජේසුස් වහන්සේට තිබුණ අඩයාලම. සිම්බල් එක. සෙනෙහවන්තය. ඔබේ ගුණාංග තුල යද්දි බය වෙන්න එපා. ඔබට වරදින්නේ නැහැ. ඔබ නියම තැන ඉන්න යනවා. දැනන්සේගේ මහත් දේවල් බාද දකින්න යනවා. අපි නැගී සිටුමේ අලංකාර මොකද? ප්‍රශංසා වේවා. ස්තුති වේවා. ගෞරව වේවා ස්වාමී. මහිම වේවා. හalleluya hallelujah